ගෞරවනීය මහරහතන් වහන්සේ තව කොටසක් කරුණාවෙන් පිළිතුරු ලැබේවා. දැන් අපි මෙතන මේ වාඩි වෙලා ඉන්න සෙනග වගේ අපි කොච්චර කාලයක් අම්මා තාත්තා එක්කලා එකට වාඩි වෙලා ඉන්න ඇද්ද? එහෙම වාඩි වෙලා හිටපු අම්මා තාත්තගේ ඊට පස්සේ අපි සත්ව සම්පතියේ විසිරලා ගියාට පස්සේ ඒ අයගේ මස් මාංශත් කොච්චර අපිට කැවිලා ඇද්ද? එහෙම තැනකදී මොකද කරන්නේ? ඒක අපි කල්පනා කරන්න ඕන. තවත් සතෙකුගේ අපි හිතමුකෝ අපි හොඳ රස කළා මුව මස් කනකොට ඔය මුවාමුනේ මට අම්මා වූ කෙනෙක්. ඔය හාව වුනේ මට අම්මා වූ කෙනෙක්. ඔය මාළුවා වුනේ මට අම්මා වූ කෙනෙක්. ඔය බිත්තරේ මට අම්මා වූ කෙනෙකුගේ. එහෙමනම් මම මේ කන්නේ මට අම්මා වූ කෙනෙකුගේ මස් මාළු. එහෙමනම් අපිට පරම මෛත්‍රියක් කාර්ය මෛත්‍රියක් නැහැ. එහෙමනම් අපි අලුතෙන් ණය වෙනවා. ඉතින් ඒක නිසා දැන් ඔය බොහෝ තැන්වල මේ බෞද්ධ තැන්වලත් අසපුවල මස් මාළු නැතුව කෑමක් නැහැ. ඉතින් මේ කන්නේ තමන්ගෙම අම්මා වූ තාත්තා වූ අතීතයේ කවදා හරි අම්මා වූ තාත්තා වූ කෙනෙකුගේ මස් ඔය කන්නේ. එතකොට මස් කකා මේ සතර කමඨාන් කරන්න මෙත්තානුස්සතිය වඩන්න පරම මෛත්‍රිය වඩන්න චේතෝ විමුක්තිය වඩන්න බෑ. එහෙමනම් ඒ පුද්ගලයා මේ කන්නේම කවදා හරි ඔය හැම කෙනෙක්ම තමන්ගේ අම්මා වූ තාත්තා වූ වැඩිහිටියෙක් වූ සාම්පුරුෂයෙක් වූ බාරයක් වූ පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඔය මස් කන සතා. මේක තේරුම් අරගෙන අපි මේ රටේ ලෝකේ ඕන තරම් අල ಜಾති කොළ ಜಾති වැල් ಜಾති මල් ಜಾති ඇට ಜಾති මුල් ಜಾති අල ಜಾති තියනවා කන්න බොන්න. ඇයි මේවා නොකන්නේ? මේවා තියෙන්නේ තාපෝ තේජෝ ආයෝ පඨවි. නමුත් අර දිවට රස තෘෂ්ණාවක්, රස පිරේතකමක්, රස මජ්ජරිකමක්, රස ආසාවක් තියෙනවා. මස් රස විඳලා, විලේ රස විඳලා අතීතේ පුරුද්දක් තියෙනවා. ඒක නිසා තමයි මස් කමට ජාගරියන් වෙන්නේ, කැමැති වෙන්නේ. මේ මස් කස විඳින්න කැමැති වෙන්නේ. මේකෙන් වෙන තමන්ට වෙන හානිය තමන්ට අර අලුතෙන් ණයක් ඇති වෙනවා. එයි තමන්ටම කවදා හෝ අම්මා වූ තාත්තා වූ හෝ තමන්ගේම ඥාතිවරයෙකු කෙනෙකුගේ මස් කෑවට පස්සේ මේ ණය අලුතෙන් ණයක් වෙනවා. ඒ ණය ගෙවන්න ආයි නැවත සරයක් කවදා හරි ආයි තමන්ගේ මස් එයාට කවන්න වෙනවා. ඒක නිසා මේක මේ ගනුදෙනුවක්. මේ ගනුදෙනුවෙන් මිදෙන්න තමන් තීරණය කරගන්න ඕන, අදිස්ථානය කරගන්න ඕන මම තවත් සතෙකු මරලා ගන්න මස් කන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක තමා වෙනුවෙන් මරුවත් වැරදි, තමන් වෙනුවෙන් මරුවා ඉල්ලලා ලබා ගත්තත් වැරදි. දැන් ඔය බොහෝ දෙනෙක් ඉල්ලලා ලබා ගන්නවා. දැන් ඔය දානයක් එනකොට පොයේ දවසක පන්සලේ හාමුදුරුවෝ ලැයිස්තුවක් එවනවා මේ තෝර මාළු පෙති වදින්න කුකුල් මස් ගේන මේ සම්පූර්ණයෙන්ම අදින්නාදානය පානාතිපාත අදින්නාදාන කාමීසු මිච්ඡාචාර පංචිල් පාද වහම උතන කැඩෙනවා. සමාදන් වුණාට වැඩක් නැහැ, සංවරය නැහැ. එහෙම අපේ හාමුදුරුවෝ දීර්ඝාසේව මගේ දායක මහත්තයෙක් එහෙම කාරුණික පින්කමක් කරන්න අවශ්‍යතාවය ගැන මම එක්කලා සාකච්ඡා කළා. මම ඒකයි මේ ටික අහලා බලන්නේ. නෑ ඉතින් පින්කමක් කරන්න ඕන. මිනිස්සු වුණාම අපි යහපත් කටයුතු කරන්න ඕන, පින්කමක් කරන්න ඕන. හැබැයි පින්කම කරන චේතනාව යහපත් වෙන්න ඕන. ඒකයි වෙන්න ඕන. ඒක දායකයන්ට පැහැදිලි කරලා දෙන්නත් ඕන, ප්‍රායෝගික වශයෙන් ඒක කරන්නත් ඕන. අවසරයි ගෞරව